ඉතින් අපි හැමෝම පාවිච්චි කරන WhatsApp වල අපිට මිස් වුණ සහ හැංග වුණ ෆීචර්ස් කීපයක් පිළිබඳව ඔයාලව දැනුවත් කරන්න තමයි මේ වීඩියෝ එක මම අරගෙන ආවේ. ඉතින් අපිට මේ දවස් කීපයක් තිස්සේ අපිට ලැබුණා WhatsApp වල අප්ඩේට්ස් කීපයක්ම. ඉතින් මම මේ වීඩියෝ එක හරහා අපිට ගොඩක් වැදගත් වෙන ෆීචර්ස් කීපයක් ඔයාලත් එක්ක කතා කරන්න. ඉතින් එහෙනම් වැඩි කතාවකට යන්න අවශ්‍ය නැහැ. අපි ඉක්මනටම යමු අපේ වීඩියෝ එකට. හරි, ඉතින් මේ දේ කරගන්න විදිය ඔයාලට කියලා දෙන්න. මම මෙන්න මේ විදියට අපේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක අපේ මේන් ඉන්ටර්ෆේස් එකට අරගෙන ආවා. ඉතින් මම මුලින්ම මෙන්න මේ විදියට මගේ WhatsApp account එක open කරගන්නවා. ඉතින් මම මුලින්ම ඔයාලට කියලා දෙන්න හිතුවේ WhatsApp එකේ stickers ගැන. ඉතින් stickers ගැන කියලා දෙන්න මම මෙන්න මේ විදියට තමයි කල්පනා කරේ. ඉතින් මම මේ විදියට chat එකක් open කරගන්නම් මුලින්ම. ඉතින් මේ විදියට chat එකක් open කරගෙන අපිට පුළුවන් මේකේ sticker section එකට, මෙන්න මෙතන තියෙන මේ sticker section එකට යන්න. ඉතින් මෙතන sticker section එකට ගියාට පස්සේ අපිට හැකියාව තියෙනවා stickers search කරන්න. ඉතින් මෙන්න මේ stickers search කරන තැනට එන්න මෙන්න මේ විදියට. ඉතින් මේ විදියට stickers search කරන තැනට ආවම අපිට AI stickers generate කරගන්න හැකියාව තියෙනවා. අපි type කරන word එකකට අදාළව. ඉතින් උදාහරණයක් විදිහට මම බොහොම සරල දෙයක් ඔයාලට කියලා දෙන්න. ඉතින් මම මෙන්න මේ විදියට good morning කියලා type කරගත්තොත් ඔයාලට බලා ගන්න හැකියාව තියෙනවා මම මෙන්න මේ type කරගත්ත එකට අදාළව මෙයාලා අපිට stickers generate කරලා දෙනවා. ඉතින් මෙන්න මේ විදියට ඔයාලට උඩින් බලා ගන්න පුළුවන් වෙන මෙන්න මේ stickers පහම මේ වෙලාවේදී AI වලින් generate කරපු stickers. ඉතින් අපි මෙතන තියෙන wording එක මේ විදියට මැකුවොත් ඔයාලට බලා ගන්න හැකියාව තියෙනවා මෙයාලගේ stickers උත් ඒ විදියට good morning කියන එකේ අන්තිම G එක නැතුව edit වෙනවා. ඉතින් ඔන්න ඔය විදියට අපිට stickers AI වලින් හදා ගන්න හැකියාව තියෙනවා අලුත් feature එකක් විදියට. හරි, ඉතින් ඊළඟට මම ඔයාලට කියලා දෙන්න හදන්නේ අපි කොහොමද අපේ ළඟ තියෙන වීඩියෝ එකක් ස්ටිකර් එකක් විදියට, ඇනිමේෂන් ස්ටිකර් එකක් විදියට යවන්නේ කියලා. ඉතින් ඔයාලට පුළුවන් මෙතන තියෙන මෙන්න මේ create කියන option එක select කරගන්න. ඉතින් මේ create කියන option එක select කරගත්තට පස්සේ ඔයාලට ඔයාගේ gallery එකෙන් මේ විදියට වීඩියෝ එකක් select කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ විදියට වීඩියෝ එකක් select කරගත්තට පස්සේ ඔයාලට අවශ්‍ය වෙන වීඩියෝ එකේ කොටස ඔයාලට animation එකක් විදියට, එහෙම නැත්නම් animation GIF එකක් විදියට අවශ්‍ය වෙන කොටස මේ විදියට select කරගන්න පුළුවන්. ඉතින් මේක select කරගෙන ඊට පස්සේ ඔයාලට තියෙන මෙතනින් done කියන එක select කරගන්න. එතකොට මෙන්න මේ වීඩියෝ කොටස ඔයාලට sticker එකක GIF එකක් විදියට මෙන්න මේ විදියට create වෙනවා බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ විදියට මේක create වුණාට පස්සේ ඔයාලට හැකියාව තියෙනවා මේක මෙන්න මෙතනින් අවශ්‍ය කෙනාට send කරගන්න. ඉතින් මේක send කරාම ඔයාලට මෙන්න මේ විදියට මේක GIF එකක් විදියට send වෙනවා බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම මේ වීඩියෝ එක හරහා මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ අපි කොහොමද chat එක delete කරපු message එකක් ආපහු බලන්නේ වගේ දේවල්. ඉතින් මේ වගේ දේවල් ඇත්තටම legal නැහැ. ඒ වගේම WhatsApp එකකදී අපි කොහොමද අපිට එන calls record කරන්නේ වගේ දේවල් උනත් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට ඒ දේවල් දැනගන්න අවශ්‍යයි නම් පහලින් comment එකක් දාන්න පුළුවන්. ඉතින් මම ඔයාලගේ ඉල්ලීම පරිදි මේ වීඩියෝ එක create කරනවද නැද්ද කියන දේ මම decide කරලා ඔයාලට අරගෙන එන්නම්. හරි, ඉතින් ඊළඟට මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ගොඩක් දෙනෙක් වැරදියට තේරුම් අරගෙන ඉන්න option එකක් ගැන. ඉතින් අපි කාගේ හරි message එකක් read කරාට පස්සේ අපි ආපහු මෙන්න මේ විදියට මේ chat එක select කරලා ඒ chat එක මෙන්න මෙතන උඩ තියෙන මෙන්න මේ option එක select කරලා මේක mark as unread විදියට දැම්මම මෙන්න මේ විදියට කොළ පාට ඩොට් එකක් අපිට මේ chat එකේ ඉස්සරහින් බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් ගොඩක් අය හිතනවා මේ විදියට කරාම අපි මේ chat එක read කරා කියලා මේ පුද්ගලයාට පෙන්වන්නේ නැහැ කියලා. ඉතින් ඒක සම්පූර්ණයෙන්ම වැරදි අදහසක්. අපි මේ විදියට mark as unread කියලා මේක mark කරොත් ඒකෙන් සිද්ධ වෙන්නේ මේක remind එකක් විදියට අපිට ආපහු පෙන්නන එක විතරයි. මේක අපි read කරලා නැහැ කියලා. මොකද ඒකට හේතුව අපිට සමහර විට අපිට තියෙන වැඩත් එක්ක මේකට reply කරන්න අමතක වුණා නම් ආපහු මේ chat එක අරගෙන අපිට reply එකක් දාන්න remind එකක් විදියට විතරයි මේ option එක වැඩ කරන්නේ. හරි, ඉතින්
හරි ඉතින් ඊළඟ ෆීචර් එක විදියට මම ඔයාලට කියලා දෙන්නේ WhatsApp වලින් මේ ළඟදී අපිට අරගෙන ආපු chat lock ෆීචර් එක ගැන. ඉතින් මේ chat lock ෆීචර් එකේදී අපිට පුළුවන් මෙන්න මේ විදියට අපේ chat එකක් select කරලා මෙතන උඩ තියෙන මෙන්න මේ තිත් තුනක icon එක මේ විදියට select කරලා එතනින් මෙන්න මේ chat එක lock කරගන්න. ඉතින් මේ lock chat කියන option එකට ආවට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට top up message එකේ මේකත් ඔයා continue කරගන්න. ඊට පස්සේ ඔයාගේ fingerprint එක හරි එහෙමත් නැත්නම් ඔයාගේ phone එකේ password එක හරි ඉල්ලයි. ඉතින් අන්න ඒකත් ලබා දුන්නාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ඔයාගේ chat එක lock වෙනවා බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ top up message එකත් මම මේ විදිහට ඕකේ කරගන්නවා. හැබැයි මෙතනදී පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් WhatsApp එකේ උඩින්ම lock chats කියලා මෙන්න මේ විදිහට ඔයාලට මේක පෙන්නනවා. ඉතින් මේ දේ නැති කරගන්නවා කරන්න ඕනේ මෙන්න මේ lock chats කියන එකට මෙන්න මේ විදිහට යන්න. ඉතින් ඒක ඇතුළට ගියාට පස්සේ ඇතුළට යන්න අනිවාර්යයෙන්ම වගේ ආපහු fingerprint එක හෝ ආගේ phone එකේ password එක යාලිල්ලනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට හැකියාව තියෙනවා මෙන්න මේ විදිහට ඔයාගේ lock chats ඇතුළට යන්න. ඉතින් මෙතනට ආවට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන නැවතත් තියෙන මෙන්න මේ තිත් තුන මේ විදිහට select කරගෙන එතනින් ඔයාලට chat lock settings වලට යන්න. ඉතින් මේ විදිහට chat lock settings වලට ආවට පස්සේ ඔයාලට බලා ගන්න හැකියාව තියෙනවා මෙතන hide lock chats කියලා ඔයාලට on කරගන්න setting එකක් තියෙනවා. ඉතින් මෙන්න මේක මේ විදිහට on කරගත්තට පස්සේ ඔයාගෙන් secret code එකක් අහනවා. ඉතින් මෙතන create secret code කියන එක select කරලා ඔයාලට හැකියාව තියෙනවා මෙතනින් secret code එකක් type කරගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට secret code එකක් type කරගන්න. type කරගෙන අපිට පුළුවන් මෙතනින් next කියන button එක select කරගන්න. ඉතින් ආපහු වතාවක් ඔයාලට කලින් enter කරගත්ත secret code එකම enter කරගන්න කියනවා. ඔයාගේ secret code එක confirm කරන්න. ඊළඟට ඔයාලට බලන්න මෙතනින් done කියන එක select කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට chat lock එකේ hide එක on වෙනවා. ඉතින් ඊළඟට අපි ආපහු මෙතනින් back වුණොත් අපිට මෙන්න මේ lock chat එක මෙතන බලා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඊළඟට අපිට ආපහු මේ chat එකට access කරන්න අවශ්‍යයි නම් අපි කරන්න ඕනේ මෙතන උඩ තියෙන search bar එකට ගිහිල්ලා අපි add කරගත්ත අපේ secret code එක මෙතනට type කරන එක. ඉතින් මෙතනට මෙන්න මේ විදිහට secret code එක type කරොත් විතරයි lock chats කියන option එක මෙතනට එන්නේ. ඉතින් ඊළඟට අපි lock chats කියන එක select කරගත්තොත් අපිට ආපහු මේ chat එක බලා ගන්න හැකියාව තියෙනවා. හරි ඉතින් ඊළඟට මම ඔයාලට තවත් විශේෂ ෆීචර් එකක් මේකේ කියලා දෙන්නම්. ඉතින් ඔයා WhatsApp එකේ messages ඔයාලට එන එක කරදරයක් වෙන මොකක් හරි වැඩක යෙදිලා ඉන්නවා නම් උදාහරණයක් විදිහට YouTube වීඩියෝ එකක් වෙන්න පුළුවන්, ගේම් එකක් ප්ලේ කරනවා වෙන්න පුළුවන්. ඉතින් එතකොට ඔයාලට මේකේ notifications සහ WhatsApp එකට message එන එක පවා කරදරයක් නම් ඔයාගේ phone එකේ data සම්පූර්ණයෙන්ම ඔයාලට ඔයා කරන වැඩේට යොදවන්න අවශ්‍යයි නම් ඔයාලට පුළුවන් WhatsApp එකේ data සම්පූර්ණයෙන්ම ඔෆ් කරගන්න proxy settings use කරලා. ඉතින් මේ දේ කරගන්න විදිය තමයි මම දැන් ඔයාලට කියලා දෙන්න හදන්නේ. ඉතින් මේ දේ on කරගත්තට පස්සේ WhatsApp application එක open කරත් කවුරු හරි ඔයාලට message එකක් එව්වත් ඔයාලට ඒක deliver වුණා කියලාවත් එයාට පෙන්වන්නේ නැහැ. ඉතින් මේ දේ කරගන්න ඔයා යන්න ඕනේ මෙන්න මෙතන WhatsApp එකේ උඩ තියෙන මෙන්න මේ dot තුනට. ඉතින් dot තුනට ගිහලා ඔයාලට පුළුවන් මේ විදිහට settings open කරගන්න. ඉතින් settings open කරගත්තම ඔයාලට settings වල පහළ බලා ගන්න හැකියාවක් තියෙනවා storage and data කියලා. ඉතින් මෙන්න මේ storage and data කියන එක මේ විදිහට select කරගත්තාම ඔයාලට එතන පහලින් ඔයාලට proxy කියලා option එකක් බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ proxy කියන option එක මේ විදිහට select කරගෙන ඔයාලට පුළුවන් setup proxy වලට යන්න. ඉතින් setup proxy වලට ආවම ඒගොල්ලෝ අපෙන් proxy host එකක් ඉල්ලනවා. ඉතින් proxy host එක විදිහට ඔයා type කරගන්න ඕන මෙන්න මේ විදිහට 8.8.8.8 කියලා. ඉතින් ඔයා අට ඉලක්කම් 4ක් ටයිප් කරගන්න ඕනේ මැදට ඩොට්ස් තියාගෙන. ඉතින් මේ විදිහට ටයිප් කරගෙන ඔයා මෙතන පහළ තියෙන මෙන්න මේ බටන් එක එකපාරක් ටච් කරගන්න. ඉතින් මේක ටච් කරගත්තට ඔයාලට කිසිම වෙනසක් මෙතන බලා ගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඊළඟට ඔයා කරන්න ඕනේ මෙතනින් බෑක් වෙන එක. ඉතින් මෙන්න මේ විදිහට බෑක් වුණාම ඔයාලට බලා ගන්න හැකියාව තියෙනවා මෙන්න මේ proxy settings මේ විදිහට on වෙලා තියෙනවා. හරි ඉතින් ඊළඟට ඔයාලට බලා ගන්න හැකියාවක් තියෙනවා මෙතනින් මෙන්න මේ proxy එක automatically connect වෙනවා. ඉතින් මෙන්න මේ proxy එක ඔයාලට මෙතනින් connect වුණාට පස්සේ ඔයාගේ WhatsApp එකට කිසිම message එකක් එන්නේ නැති වෙලා යනවා. ඉතින් සරලවම කියනවා නම් ඔයාගේ WhatsApp එක
fully data off වෙනවා. ඉතින් ඔයාගේ ඔයාට එන message එකක්වත් කිසිම දෙයක් මෙතනින් ඉස්සරහට ඔයාට ලැබෙන්නේ නැහැ. ඔයා ආපහු ගිහිල්ලා මෙතනින් මේ setting එක off කරගන්නකම්. ඉතින් මම පෙන්නනවා ආපහු අපි කොහොමද එතනට යන්න අවශ්‍ය වෙන්නේ කියලා සහ ඒ setting එක අපි off කරගන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට ආපහු proxy වලට ඇවිල්ලා ඔයාලට හැකියාව තියෙනවා මෙතනින් මෙන්න මේ proxy එක off කරගන්න. ඉතින් ඔයාලට අවශ්‍ය වෙන ඕනෙම වෙලාවක ආපහු මෙතනින් මේ proxy එක on කරගන්නත් ඔයාලට හැකියාව තියෙනවා. හරි ඉතින් ඊළඟට මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ status ගැන. ඉතින් මෙතන දැන් අපිට ඒකේ නම පෙන්නන්නේ updates කියලා. ඉතින් මෙන්න මේ updates කියන එකට මේ විදිහට ආවම අපිට status වලට යන්න හැකියාව තියෙනවා. ඉතින් මෙතන status වලදී අපි සාමාන්‍ය status එකක් දාන්න මෙන්න මේ විදිහට අපේ gallery එකෙන් මොකක් හරි file එකක් select කරගන්නවා. ඉතින් මම මෙන්න මේ විදිහට file එකක් select කරගන්න. ඉතින් මේ file එක මේ විදිහට select කරගත්තට පස්සේ අපිට හැකියාව තියෙනවා මෙන්න මෙතන තියෙන add option එක select කරගන්න. ඉතින් මෙන්න මේ add option එක select කරගෙන අපිට හැකියාව තියෙනවා අපේ contact list එකේ ඉන්න ඕනෙම කෙනෙක්ව මෙතනින් select කරන්න. ඉතින් අපි මේ විදිහට contact list එකේ ඉන්න කෙනෙක්ව මෙතනට select කරලා මෙන්න මේ status එක send කරොත් මෙතනදි සිද්ධ වෙන්නේ මේ contact එකේ එක්කෙනාට වෙනම message එකකුත් යනවා අපි මේ විදිහට status එකක් send කළා කියලා. ඒ වගේම එයාට notification එකකුත් එනවා වෙනමම අපි එයාව privately මෙන්න මේ status එකට mention කරා කියලා. ඉතින් මෙන්න මේ විදිහට notification එකක් යන එක සහ ඒ වගේම එයාට privately මේක mention කරන එකේ තියෙන වාසියක් තමයි මේ අදාළ කෙනා අපි සේව් කරගෙන ඉන්න කෙනා අපිව එයාගේ ෆෝන් එකේ සේව් කරගෙන හිටියේ නැතත් අපි මේ දාන ස්ටේටස් එක එයාට පෙන්නනවා. ඔන්න ඕක තමයි අපිට මෙන්න මේ ෆීචර් එක හරහා කරගන්න පුළුවන් විශේෂම දේ. හරි ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි මම අද වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් තවත් WhatsApp එකේ මේ වගේ ගොඩක් ෆීචර්ස් තියෙනවා. ඉතින් ඉදිරි වීඩියෝ වලින් ඒ දේවල් බලන්නත් ලෑස්ති වෙලා ඉන්න. ඒ වගේම අපේ channel එක subscribe කරලා තියාගන්න. හරි ඉතින් ඔන්න ඔය විදියට තමයි අපිට එදිනෙදා ජීවිතේදී සෑහෙන්න අවශ්‍ය වෙන ෆීචර්ස් කීපයක් මම ඔයාලට එක්ස්ප්ලেইন කරලා දුන්නේ මේ වීඩියෝ එක හරහා. ඉතින් ඔයාලට තවත් දැනගන්න අවශ්‍ය දේවල් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ යූස් කරන්න. ඉතින් මම වීඩියෝ එකේදී කිව්වා වගේම අපිට messages බලන්න, delete වුණ messages බලන්න වගේ දේවල් උනත් WhatsApp එකෙන් කරගන්න හැකියාව තියෙනවා. හැබැයි ඒකට අපිට WhatsApp application එක through එක කරන්න බෑ. ඉතින් ඒකට third party applications අවශ්‍ය වෙනවා. ඉතින් මේ දේවල් ගැන මම මේ වීඩියෝ එකෙන් කතා කරේ නැහැ. ඉතින් ඔයාලට මේ වීඩියෝස් අවශ්‍යයි නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේම වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙන බලාපොරොත්තුෙන් අපි ඩයරෙක්ට් ගයිඩ් වලින් අදට සමු ගන්නවා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයාලට හැකියාව තියෙනවා අපේ channel එක subscribe කරලා තියාගන්න මේ වගේ වීඩියෝස් ඉදිරියටත් බලන්න.